හරිද? එතකොට රජුරවන්ට ඒ රාජ්‍ය තන්ත්‍රය තුල නිසි පාලනයක් ගෙන යන්න නිලධාරීන් පත් කරගත්තා නේ. එතකොට මේ නිලධාරීන්ට නිසි වගකීම් මේ රජුරෝ ලබලා දුන්නා. හරි. නැත්තම් මේ රාජ්‍ය තන්ත්‍රය තුල රජුරන්ට පාලනය කරන්න ලේසි නැහැ. ඉතින් පළවෙනියෙන්ම එයා ගාවම තියාගත්තා මහ ඇමති. නේ? එයා තමයි විශේෂයෙන්ම රාජ්‍ය තන්ත්‍රය තුල ඉන්න මොන කෙනෙක්. එයා විශේෂයෙන්ම සේනාධිපතිවරු ඒ වගේම භාණ්ඩාගාරික නේද? ඒ වගේම ඇමතිවරු ඒ වගේම යම් යම් ශේෂ්ඨවල අධ්‍යක්ෂකවරු හිටියා නේ. දැන් ඇත්පන්තිය භාරව හිටියා හති අධික කියලා. නාට්‍යාංශ භාරව හිටියා නට අධික කියලා. ඒ වගේම තව අශ්වයන් භාරව හිටියා. ඒ අයට කොහොමද කිව්වේ? අස අධික. අධික කියන්නේ දරුවෝ අධ්‍යක්ෂක කියන නම. තේරුණාද? අධික කියන්නේ කාටද? අධ්‍යක්ෂක. ඒ වගේම රාජ්‍ය අංශය භාර. ඒ කියන්නේ රාජ්‍ය ලේඛන කටයුතු භාරව. රාජ්‍ය ලේකම් කිව්වා කණපඩික කියලා. ඒ වගේම කාසියච්චු ගහපු අයට කිව්වා නෑ රූප අධික. කාසි රූප මතක තියාගන්න. නේ? කාසි රූප කියලා කිව්වා. ඒ වගේම වෙළඳාම ප්‍රධානියට කිව්වා පණ අධික. ඒක මතක තියාගන්න වෙළඳාමේ පණ. නේද? පණ අධික කියලා කිව්වා. එතකොට මේ රාජ්‍ය තන්ත්‍රය තුල තව නිලධාරීන් මේක හිටිය විශේෂයෙන්ම දැන් ඔයාට කියන්න ඕනේ මේ අර දන්නවද දන්නේ කොහොමද රජුරු මුළුතැන්ගේ භාරව කෝකිය හොයාගත්තේ කොහොමද කියලා අහගන්න. කෝකියට විශේෂයෙන්ම සුසුකම් ගණනාවක් තියෙනවා. එකක් තමයි හරිද? උස වෙන්නත් බෑ කොට වෙන්නත් බෑ. මධ්‍ය ප්‍රමාණයේ ඉන්න ඕන. ඒ වගේම එයාට කොණ්ඩේ වවන්නත් බෑ. කොණ්ඩේ කොට වෙන්නත් බෑ. මධ්‍ය ප්‍රමාණයේ තියෙන්න ඕන. අනිවාර්යෙන් එයාට රැවුල තියෙන්න ඕන. කෝකියට. තේරුණාද? රැවුලක් තියෙන්න ඕනි. ඒ වගේම කෝකියා ධාර්මික පුද්ගලෙක් වෙන්න ඕන. හරිද? එයා කවුද? ධාර්මික පුද්ගලයෙක් වෙන්න ඕන. ධර්මයට ලැබි වෙන්න ඕනි. හරි? ධර්මයට ලැබි පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. තේරුණාද? එතකොට රජුරුන්ට තව හිටියා. රජුරුගේ ඇඳුම් සම්බන්ධ නිලධාරියා සලුවට නිල. නේ? රජුරුව දැන් විශේෂයෙන්ම තනියෙන් හැමදේම කරේ නැහැ. මේ ඇඳුම් ටික පවා රජුරුන්ට අඳින්න ඕනේ. හරිද? ඇඳුම් අඳින්න ඕනේ. මෙයාව ගිහලා නාවන්න ඕනේ. හරිද? නාවල ඇඳුම් අඳලා නේ? තව හිටියා සෙට්ටම්බිරාල කියලා. දන්නව කවුද කියලා? තට්ටම හොදන්න. ඔව් තනියෙන් කරගත්ත නෑ වැඩි. ඒකත් හොදන කෙනෙක් හිටියා. රජුරුවන්ට. තේරුණාද? සෙට්ටම්බිරාල කියලාත් හිටියා. හරි? එතකොට විශේෂයෙන්ම රජතුමා හරිද? රජතුමාට පක්ෂ අය තමයි ළඟින් තියාගත්තේ. නැත්තම් මොකද කරන්නේ? රජතුමාව මරලා දානවා රජගෙදර. එහෙම අවස්ථා තිබුණ දැන් හතරවන කවුද? බෝසත් විජයබාහු හතරවන විජයබාහු නේද? රජගෙදරදී මරනවා. නේ? කැරල්ලක් ඇති කළා මරනවා. රජතුමා හැටියට වර්තමාන ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිවරුත් රාජ්‍ය නායකයෝත් ළඟින්ම තියාගෙන හිටියේ කවුද? තමන්ට විශ්වාසවන්ත පුද්ගලෙක්. නැත්තම් කවදාවත් අවිශ්වාසජනක පුද්ගලයෝ තියාගන්නේ නැහැ. නේද? එහෙම තියාගත්තොත් වෙන්නේ තමන්ගේ ජීවිතයයි විනාශ
වෙන්නේ. හරිද? එතකොට රාජ්‍ය තන්ත්‍රය තුල මනා පාලනයක් ඇති කරන්න අතීත රජවරු ක්‍රියා කළා. හැබැයි වර්තමානයේ වෙනකොට රාජ්‍ය තන්ත්‍රය තියෙනවා. හැබැයි විධිමත් කරගන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. නේද? ඒ ගැන අපි ලොකුවට කනගාටු වෙනවා. මොකද පාලකයා ඍජු බවින් යුතු පාලකෙක් වෙන්න ඕන. නේද? කෙලින් තීරණ ගන්න පාලකෙක් වෙන්න ඕන. ජනතාව කෙරෙහි මෘදු ගතිය තියෙන්න ඕන. අනුකම්පාව තියෙන්න ඕන. තේරුණාද? එතකොට නේද? ඔහු ධාර්මික වෙන්න ඕන. ධර්මයට ලැබි පාලකයෙක් වෙන්න ඕන. නේ? එහෙම නොවුනොත් වෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි හැම රටකම පාලන තන්ත්‍රය කෙටි කාලෙකින් බිඳ වැටෙනවා. අතීත සිදුවීම් අනන්ත අප්‍රමාණව තියෙනවා. පාලකයා අධාර්මික වුණාම නේද? රාජ්‍ය තන්ත්‍රයේ වැටෙන උදාහරණයක් ගන්න. පළවන රාජසිංහ නේ? එයා බෞද්ධයෙක් උනාට පසුකාලීනව ශිව ආගම වැළඳගත්තා. ඔහු අධාර්මිකව කටයුතු කරා. ඔහුත් විනාශ වුණා. නේද? අපි වීඩියෝ එකකින් කරලා තියෙනවා පළවන රාජසිංහ රජුන්ට මොකද වුනේ කියලා. හරිද? එතකොට ඒ වගේ රජවරු හිටියා නේද? දහම නැත්තම් ධර්මයට ලැබි නේද? ධාර්මිකව පාලනය ගෙන යන රජවරුත් ලංකාවේ හිටියා. හරිද? එතකොට විශේෂයෙන්ම ගත්තාම ඒ රජවරු මේ ලංකාව හොඳ තැනකට ගෙන යන්න නේ ලොකු උත්සාහයක නිරත වුණා. හරි? එහෙම නොවුණා නම් අද වෙද්දී අපිට අනුරාධපුර පොළොන්නරු නගර නේ සාමාන්‍යයෙන් නේද? සාමාන්‍ය නගරයක් බවට පත් වෙනවා. ඔවුන් විශාල විහෙර විහාර හැදුවා. ඒ වගේම විශාල වමුණු හැදුවා. ඒ වගේම මහා මොකද වාරි මාර්ග තාක්ෂණයක් තිබුණා. වමුණුත් එක්කම ඒ වගේම තව මොනවද කලා නිර්මාණ නේ පොතපත නිර්මාණය වුණා. සාහිත්‍ය පෝෂණය වුණා. මොනවද රජවරු නොකරේ? දැන් අද සාහිත්‍යයක් තියෙද? සාහිත්‍ය මොට වෙලා තියෙන්නේ? අද සාහිත්‍යයක් නැහැ. අද පුද්ගලයාගේ හැඟීමකට අද ගීතයක් බලන්නකො නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. හරිද? ඉතින් ඒක නිසා ඒ අඳබාල තැනට අද සෑම කටයුත්තක්ම පත් වෙලා තියෙනවා. මේ සමාජය සකස් කිරීම නේ පාලකෙට විතරක් බෑ, මිනිස්සුත් එකට එකතු වෙන්න ඕන. හරි? මිනිස්සු හිතලා මේ සමාජය සකස් කරන්න හැදුවොත් ඇරෙන්න පාලකයන්ට මේක වෙනස් කරන්න බෑ. හැබැයි යම් යම් දේවල් සීමා පෙරළුවොත් මේ රටේ මිනිස්සු එකා වගේ වැඩ කරන්න නේද පුළුවන්කම තියෙනවා. ඒක නිසා මතක තියාගන්න පාලන තන්ත්‍රයක් හොබවන්න ලේසි නෑ. කතාවෙන් මටත් කියන්න පුළුවන්. හැබැයි පාලන තන්ත්‍රයක් හොබවන්න ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. විවිධ කණ්ඩායම්, විවිධ මිනිස්සු, විවිධ අදහස් දරනකොට එක මතයකට ගන්න පුදුම තරම් පාලකයට වෙහෙසෙන්න වෙනවා. අපි මේ කතා කරේ අතීතයයි වර්තමානයයි අනාගතයේත් මේ වගේ නේද අපිට සිද්ධ වුණොත් අනාගතේ අපි හදාගත්තේ නැත්නම් අපේ වැරදි අඩුපාඩු අපිට තාමත් යන්න වෙන්නේ එකම පාරේ. අපිට වෙනස් පාරකට යන්න කිසිසේත් උවමනාවකුත් නැහැ. වෙනස් පාරක යන්නෙත් නැහැ. ඡන්දෙකදී විතරයි වෙනස් පාරවල් පෙන්වන්නේ. හරිද? ඡන්දෙකදී විතරයි වෙනස් පාරවල් පෙන්වන්නේ. පෙන්නලා අර පාරෙම යනවා. ඒක තමයි අපිට ලොකුම ගැටලුව.